මේ තාක් ඉතිහාසයට බුදුරජාණන් වහන්සේ මුල් වෙලා කෙනෙක්ගේ ආයුෂ වැඩිවීම පිණිස කටයුතු කරලා තියෙනවා නම් ඒ ආයුවර්ධන කුමාරයාගේ ආයුවර්ධන කුමාරයාට මාරකයක් තිබුණේ. හැමදාම යක්ෂණියක් ඇවිල්ලා කනවා හැම ජීවිතේකම. එතකොට හැබැයි ඒ යක්ෂයෙක් ඇවිල්ලා කන්නේ ඒ යක්ෂයා එන වෙලාවට එයාගේ ජීවිතේ බේරුණොත් ආයෙ ආව අල්ලන්න බෑ. ඉතින් බුදුරජාණන් වහන්සේ යක්ෂයා එන දවසේ සංඝයා වට කරගෙන මේ කුමාරයා මැද තියලා එක දිගට පිරිත් සජ්ජායනා කර කර ඉන්න සැලැස්සුවා. ඒකට යක්ෂයාට ඒ කුමාරයා ළඟට එන්න බැරි වුණා. ඒ මාරකය පැන්නා. ඒතර මාරකයන් ගෙවෙනවා කියලා එකක් තියෙනවා. හැබැයි මාරක ගෙවෙන පින්කම් කරගන්න ඕන. ඉතින් ඒ නිසා සාමාන්‍ය මාරක ගෙවෙන ආයුෂ වැඩි කරගන්න පුළුවන් පින්කමක් තමයි කියනවා මල් වලට පැන් ඉසීම. පරවීගෙන යන මල් වල ආයුෂ වැඩි වෙනවනේ පැන් ඉහපුවම. ඒතර මල් වලට පැන් ඉසීම ආයුෂ වැඩි වෙන එකක්. මාරක පැන්නෙන පිනක්. ඊළඟ තමයි ගරා වැටෙන විහෙර විහාර ප්‍රතිසංස්කරණය කිරීම. ස්තූප ප්‍රතිසංස්කරණය කිරීම. සෙනසුන් ප්‍රතිසංස්කරණය කිරීම මාරක ගෙවෙන ආයුෂ වැඩි වෙන පිනක්. ඊළඟට තමයි පිරිසිදු පැන් පූජා කරන එක. පෙරහන් කඩවල් පූජා කරන එක. ඔය වගේ ආයුෂ වැඩි වෙන පින්කම් තියෙනවා. ඉතින් පින්වතුනි නමුත් කර්මානුරූපව ඒ ආයුෂ වැඩි වුණා සත්වයා මැරෙනවා. ඒ මරණය කරා සත්වයා පැමිණෙද්දී පින්වතුනි ඒක බුදු කෙනෙකුටවත් වළක්වන්න බෑ. දැන් මේ මෑගේ මරණය කොහොමද සිද්ධ වෙනවා? කොහොමදත් සිද්ධ වෙනවා. අපි සමහර වෙලාවට කියනවා අහවල් ඉස්පිරිතාලට ලෙඩා ගෙනිච්චනම් බේර ගන්න තිබ්බා. අහවල් දොස්තර ළඟට ගෙනිච්චනම් බේර ගන්න තිබ්බා කියලා අපි එක එක දේවල් කියනවා. අපි එහෙම කිව්වට මැරෙන ඒ පරිසරය හැදෙන්නේ මැරෙන කෙනාට මැරෙන විදිහට. එයා උපතින් ගෙනාපු ආයුෂක් තියෙනවා. ඒක මේකෙන් තේරුම් ගන්න. නමුත් බුදුරජාණන් වහන්සේ නිතර බුදුරජාණන් වහන්සේට එකපාරක් සිරිපා වන්දනා කරපු පින මේ බලන්න නිරයන්ට හිටපු සැඩුලියක් තවතිසා දිව්‍ය ලෝකේ මහා පිරිවර සහිත දිව්‍යාංගනාවක් කළා නම් ශ්‍රද්ධා සිතින් සිරිපා වන්දනා කරනකොට කොච්චර පිනක්ද ඒක? කොච්චර දුර ගිහිල්ලාද වඳින්නේ? කොච්චර කැපවීමෙන්ද ගිහිල්ලා වඳින්නේ? ඒක කොච්චර පිනක්ද? මේවා සිහි කරන්න ඕන පින්වත්නි. සිහි කරන්න ඕන. රුවන්වැලි මහා සෑයේ ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ උතුම් සත්පුරුෂයන් වහන්සේලා රහතන් වහන්සේලාගේ ගුණ සිහි කර කර වඳින එක සුළුපටු දෙයක් නෙවෙයි. රහතන් වහන්සේලාගේ ගුණ යසෝදරා මහෝත්තමාවියගේ ගුණ සිහි කර කර වඳින එක සුළුපටු දෙයක් නෙවෙයි. ඒ වගේම අප්‍රමාණ පින් රැස් වෙනවා රහතන් වහන්සේලාට වඳිනකොට. ඉතින් ඒ නිසා මේ බලන්න වන්දනාවේ පින. දැන් සමහර රහතන් වහන්සේලාගේ පෙර ජීවිත කතාවල තියෙනවා. ඒ රහතන් වහන්සේලාට අරහත්ත්වයට පත් වෙන්න මූලික හේතුව වෙලා තියෙන්නේ කලින් ජීවිතේ බොහෝ කාලයක් සංසාරේ බුදුරජාණන් වහන්සේ දැකලා වැඳපු පින. රහතන් වහන්සේලා දැකලා වන්දනා කරපු පින. වන්දනා කරගෙන හිටපු පින. ඊ පින උපකාර වෙනවා. මේ බුදුරජාණන් වහන්සේ අනන්ත ගුණ තියෙන කෙනෙක්. සිහිනෙන් දැක්කත් සිත සැලසෙන්නේ. එක රහතන් වහන්සේ නමක් තමන්ගේ ජීවිතය ආපස්සට බලනවා මම මොකද්ද කරලා තියෙන පින කියලා. උන්වහන්සේට පේනවා ඊටමත් ඈත සංසාරේ කල්ප 80 ගානකට කලින් සිහිනෙන් බුදුරජාණන් වහන්සේ දැකලා. හීනෙන් බුදුරජාණන් වහන්සේ දැක්කට පස්සේ අවදි වුණාට පස්සේ පුදුම සතුටුයි. සති ගණන් සතුටෙන් ඉඳලා සිහිනෙන් බුදුරජාණන් වහන්සේ දැකලා සති ගානක් සතුටෙන් හිටපු පින්බලයට තමයි අපේ ගෞතම බුද්ධ ශාසනය අරහත්ත්වයටපත් වෙලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ දැක්ක එක එක්කිනාට එක එක පින් තියෙන විදිහ වෙනස්. ඈත අතීතේ එක බුදුරජාණන් වහන්සේ නමක් දැක්කා කැලේ යන වැද්දෙකුට පිනක් උපද්දවන්න පුළුවන්. හැබැයි මේ වැද්දාට බුදුරජාණන් වහන්සේ දකින්නවත් සිරිපා වඳින්නවත් පින නැහැ. නමුත් මේ වැද්දා යන පාරේ බුදුරජාණන් වහන්සේ සිවුර ගහක අත්තක දාලා තිබුණා. මෙහෙම ගහක පාත් වෙලා තියෙන අත්තක සිවුර වනලා තිබ්බා. ඉතින් අර වැද්දා කැලේ මැදින් යනකොට අර සිවුර දැකලා අම්මෝ ශ්‍රමණයන් වහන්සේලා පොරෝණ එකක් නේද කියලා සිවුරට වැන්දා. වැඳලා ගියා යන්දියා. දැන් අපේ බුද්ධ ශාසනයේ රහතන් වහන්සේ නමක් බවට පත් වෙලා කියනවා එදා සිවුරට වැඳපු පින කියනවා ආවේ මට මේ. එදා ඉඳලා වැද්දෙක් විදියට කරපු පාපේ දෙවෙනි තැනට වැටිලා චීවරයට බුද්ධ චීවරයට වන්දනා කරපු පිනාව කියනවා මේ ඉස්සරහටම. බුදුරජාණන් වහන්සේ පෙර වූ චීවරයට වන්දනා කරපු පින එහෙම ආවනම් ද්‍රෝණයක් සේ සර්වඥ ධාතු වැඩි ඉන රුවන්වැලි සෑයට වන්දනා කළාම කොහොමද? බුද්ධ නේත්‍රයෙන් දවස් 7ක් පූජා පැවැත්වූ ජයශ්‍රී මහ බෝධීන් වහන්සේට වැඳොත් කොහොමද? සුවාසු දහසක් ධර්මස්කන්ධ ස්පර්ශ කරපු දලදා වහන්සේට වැඳොත් කොහොමද? කියන බණ පදයක් ගානේ සුසර වුණ ග්‍රීවා ධාතුන් වහන්සේට වැඳොත් කොහොමද? ඒ බුදුරජාණන් වහන්සේගේ රශ්මි ධාරාව විහිදෙන බව ආරම්භ වෙන කේශ ධාතුන් වහන්සේලාට වැඳොත් කොහොමද? ඒ නිසා පින්වතුනි මේ ආනුභාවයේ දේශ බලන්න. හිත පහදවා ගන්න. ගොඩාක් මිනිසුන්ට තියෙන පින් තියෙනවා. නමුත්
තමන්ගේ පින සිහි කරන්නේ මොකක් හරි වැරදිච්ච දෙයකින් හෝ මොකක් හරි දෝමනසයකින් හිත වහ ගන්නවා.